ලොකු නෝනලා දෙන්න කාලා හිටියා නම් නැත්තම් මම මේසිට අරින්නද ඈ? අපි පස්සේ කන්නම් අම්මා. පස්සේ නෙමෙයි යකෝ මම මැරිච්ච දවසට තොපි දෙන්නට පොළවේ පස් කන්න වෙන්නේ. බලපන් මම මේ ගෙදර සුමේ කරලා මගේ හුස්ම ටික ගිය දවසට තොපි දෙන්නට තේරෙයි. වෙන ගෙදරක නම් ගෑල් ළමයි දෙන්නේ කිව්වම ඒ අම්මට කොච්චර හයියක්ද ආඩම්බරයක්ද? ඒකට අපේ ගෙදර ඉන්නේ වලව්වේ ළමා තැනිලා දෙන්නෙක් නේ. එකෙක් කෙනවද මට මේ ගෙදර උදව්වක් කරන්න? අඩුම තරමේ පොල් ටිකක් ගාලා දෙන්න. යකෝ අන්දේයි බීරෝයි ගොළුයි එක තමයි මම මේ ගෙදර ජීවත් වෙන්නේ. මට විතරයි මොලේ තියෙන්නේ මම විතරයි මේ ගෙදර වැඩක් කරන්නේ. අම්මෝ මේ අම්මගේ බොරු මම්ම කොච්චර ඇහුවද අම්මට දව් කරන්න අම්මට එපා කිව්වේ. හුචා අනේ මේ හුචාව මගෙන් අහගන්න කතෝ. ගේ ඇතුලේ කුණු ගොඩක් තිබ්බ තොපි එක අස් කරනවද නෑනේ. තොපිලා දෙන්නේ ඒ කුඩින් පැරපැණේයි. බලපන් තොපිලා කාමරවල වලට ගිහලා ඒකේ නයි පොළොංගුත් ඇතියකෝ. අයියෝ අම්මේ ඔය කියවිල නවත්ත ගන්නකොනේ මාරම කංකරච්චලයක් ඇත්තමයි. අනේ ඔව්